අසව් මහරජතුමාගේ මගුල්ලු යනේදී දාමරික හොරාගේ නිලමෙලා 7 දෙනෙකු මරා දමන ලද මහා දාමරිකයාගේ මහා සටන පැවැත්වේ. සියලු දෙනාම මෙයින් දැනගෙන එය නැරඹීමට පැමිණෙත්වා. උවක් බඩිල්ල උන්නේ. ඔන්න තමුසෙලගේ ගුරුන්නාන්සේ මහරජතුමාගේ හිරගෙදර හිරකාරයෙක් වෙලාලු. එහෙම කොහමද එහෙම වෙන්නේ? අපේ මුත්තා මහරජතුමාගේ අග්‍ර පුරෝහිතයනේ. මම මේක තමුසෙලට හිතලා කියන දෙයක් නෙමෙයි. මේක මේ අඬබෙරකාරයෙක් හැම තැනම කියා යන දෙයක් තමයි මං ඇවිල්ලා යුතුයකමක් වශයෙන් තමුසෙලට කිව්වේ. ඉතින් මේ කාරණාව කඩ වැටිච්ච වෙලාවෙම මහදැන මුත්තගේ ගෝලයෝ ටික ඉක්මන් කරලා ගියා හිරගෙදරට මහදැන මුත්තා ඉන්නවද කියලා බලන්න. අනේ මුත්තා හිරගෙදරක මේ විදියට දුක් විඳිනවා බලන්න. අනේ අපේ ඇස් දෙක මේ තරම් පව් කරලා තිබුණානේ. උඹලා මේ ගැන කලබල වෙන්න දෙයක් නෑ. මම සතියක් ඇතුළත මේකට විසඳුමක් හොයාගෙන මං උඹලව බලන්න එන්නම්. උඹලා ගිහිල්ලා වතු පිටි වල වැඩක් බලාගෙන ඉඳපල්ලා. එහෙනම් මුත්තේ අපි ගිහින් එන්නම්. මුත්තට සියලු දෙවි දේවතාවුන් වහන්සේගම පිහිට ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මේ නාකියව බලන්න දවස ගානේ එක එක එනවනේ. මට මේ වෙලාවට තමයි හරියට කේන්ති යන්නේ. මාව බලන්න මැස්සෙක්වත් නෑ නේ එන්නේ. ඒයි නාකියා, උඹ මගේ අතින් මැරෙන්න තව දවස් 6යි තියෙන්නේ. තව දවස් 6කින් මම මේ අකාගෙන් මැරුම් කාලා මැරෙනවා. ඒක නම් මහාම අපරාධයක්. මම මේ හැම මිනිසෙකුටම හැම ප්‍රශ්නයකටම ගිහින් පිහිට වෙච්ච හොඳ ජීවිතයක් ගෙවපු මිනිසෙන්නේ. මම මොකටද මේ අකාගෙන් මැරුම් කන්නේ? හැබැයිටම මම මේකට මොකද්ද කරන්නේ? ඕන්න දැන් ඔය සීකල්පනාවට එන්නේ. අපේ මහා ගෙදර වහලේ තෙමිලා එක බිත්තියක් හොඳටම තෙත බරිත වෙලා අන්තිමේදී බීමටම කඩාගෙන වැන්න. දැන් ඉතින් කරන්න තියෙන්නේ එකම එක දෙයයි. ඕන්න ඉතින් කිසිම දෙයක් කර කියා ගන්න බැරුව හිටිය මුත්තට හොඳ කල්පනාවක් ආවා. අර හොර දෙටුවා ඉන්න පැත්තේ බිත්තියට පුළුවන් තරම් හම්බෙන වතුර වක්කලා. ඒ විතරක් නෙමෙයි මුත්‍රාත් දැම්මා. කොහොම යනකොට අර බිත්තිය හොඳටම තෙත බරිත වුණා. ඒයි නාකියෝ, මොකද්ද මේ ගව මුත්තරා ගඳක් එන්නේ? මක් කරලවත් ඉන්න හිටින්නවත් බෑනේ මේක ඇතුලේ. හරිම මුත්තරා ගඳයි. සේවකය, සිරකරුවන්ගේ සැප දුක කෙසේද? කෙසේ වෙතත් ඔවුන් ඉල්ලන හැම දෙයක්ම ඔවුන්ට ලබා දිය යුතුයි. තව දින 7කින් ඔවුන්ගේ සටනක් තියෙනවා. අනේ දේවයන් වහන්සේ, අර නිලමෙල 7 දෙනා මරපු මිනිහා හැම වෙලෙම වතුරමයි ඉල්ලන්නේ. අපිට හිර කුටියට වතුර ඇදලා ඉවරයක් නෑ. ගොඩක් සත්‍යමත් මිනිස්සු හැම වෙලේම ගොඩක් කනවා, ඒ වගේම ගොඩක් වතුර බොනවා. අපිට ද්වන්ද සටනක් බලාගන්න පුළුවන් මේ ලබන සතියේට. ඒයි නාකියා, උඹ මගෙන් හෙටයි මැරුම් කන්න තියෙන්නේ. උඹ මරලා මම මේ හිරගෙයින් නිදහස් වුණාට පස්සේ මට ගොඩාක් වැඩ කරන්න තියෙනවා. තව ගෙවල් ගොඩක් තියෙනවා බින්දින්න. හොර දෙටුවෝ, උඹට හෙට වෙනකන් ඉවසන්නත් බැරිද? එහෙමනම් ඔන්න මං එනවා බිත්තියත් කඩාගෙන. උඹ දැනගනින් මං වැලමිටි පාරවල් 2යි මේ බිත්තියට දෙන්නේ. බිත්තිය කඩනවා? මාගේ අම්මා